සුබුදැසනක් තෙරුවන් සරණයි. දහම් අධ්‍යාපනය ලබා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් අපි ළමා කාලයේ සිටම දහම් පාසල වෙත යොමු විය යුතුයි. දහම් පාසල් ශිෂ්‍යාවක් වශයෙන් දහම් දැනුම ලබාගෙන අපි සදාචාර සම්පන්න ශිෂ්‍යෙක් වශයෙන් සමාජයට යොමු විය යුතුයි. එහෙමනම් පන්සල ඇසුරු කරමින් යහපත් දහම් පාසලක් තෝරාගෙන අපේ දහම් දැනුම දියුණු කර ගැනීමෙන් අපිට යහපත් අනාගතයකට අඩිතාලමක් ලැබෙනවා. සදාචාර සම්පන්න ශිෂ්‍යෙක් වශයෙන් දහම් දැනුම අපේ ජීවිතය වෙනස් කර ගැනීම සඳහා ආශිර්වාදයක් වෙනවා, ආදර්ශ ලබා දෙනවා. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම සහ අපේ යහපත් ගුරු භවතුන්ගේ මඟ පෙන්වීමෙන් දහම් අධ්‍යාපනය අපි ලබා ගැනීමෙන් අපේ ජීවිතය වෙනස් කර ගැනීමට අඩිතාලමක් පන්සල තුලින් ලැබෙනවා. බෝසෙවණ යට ඉඳගෙන දහම් දැනුම අපි ලබා ගන්නකොට අපේ මනස ප්‍රබෝධමත් වෙනවා. අපේ බුද්ධිය වර්ධනය වෙනවා. දහම් දැනුම තුලින් අපි යහපත් දරුවෙක් බවට පත් වෙනවා. එහෙමනම් බෝසෙවණ යට ඉඳගෙන සිත කය වචනය සංවර කරගෙන සීලාදී ගුණධර්මයෙන් සීලාදී ගුණධර්ම වලින් පිරිපුන් දරුවෙකු බිහි කරන්නට දහම් පාසල අඩිතාලමක් බවට පත් වෙනවා. එහෙමනම් පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ආශිර්වාදය, ගුරු භවතුන්ගේ ආශිර්වාදය අපේ ජීවිතය වෙනස් කර ගැනීමට ආදර්ශය ලබා දෙනවා, මඟ පෙන්වීම ලබා දෙනවා. එහෙමනම් දහම් පාසල් ශිෂ්‍යාවක් වශයෙන් අපි ආදර්ශමත් ජීවිතයක් ගත කිරීම තුළින් සමාජයේ යහපත් සදාචාරාත්මක දරුවෙකු බිහි කිරීමට දහම් පාසල සහ පන්සල ඇසුරු කිරීමෙන් අපිට ලොකු පිටුවහලක් ලබා ගැනීමට හැකි වෙනවා. එහෙමනම් භක්ති ගීත, ජනගී, ජනගායනා, අධ්‍යාපන චාරිකා, සීල වැඩසටහන්, ආගමික වැඩසටහන් අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම යටතේ අපිට අපේ ජීවිතය වෙනස් කර ගැනීමට ආදර්ශ ලබා දෙනවා. එහෙමනම් සෑම ශිෂ්‍යෙක්ම දහම් පාසල ඇසුරු කිරීමෙන් ජීවිතය වෙනස් කර ගැනීමට සූදානම් වෙන්න. මමත් දහම් පාසල් ශිෂ්‍යාවක් වශයෙන් ශ්‍රී විපුලසාර දහම් පාසල හා බෝධිඅංගන දහම් පාසලට යොමු වෙලා මම යහපත් ශිෂ්‍යාවක් බවට පත් වුණා. ඒ වගේම බලන්නකෝ මම ශිෂ්‍යාවක් විදියට දහම් පාසලේ දහම් දැනුම ලබා ගනිමින්, දහම් පෝෂණය ලබා ගනිමින් කාලය ගත කළා. ඉන් අනතුරුව මම දහම් ගුරුවරියක් බවට පත් වුණා. බලන්නකෝ මම දැන් දරුවන්ට දහම් අධ්‍යාපන ලබා දෙන ගුරුවරියක් බවට පත් වුණා. බලන්නකෝ දහම් අධ්‍යාපනයේ තියෙන වැදගත්කම. එහෙමනම් ඔබත් හෙට සිටම දහම් අධ්‍යාපනය සඳහා යොමු වන්න. තෙරුවන් සරණයි.